සුබ දවසක්. අපි ඉස්සෙල්ලා වීඩියෝ එකකින් ඉගෙන ගත්තා මේ පාරිභෝගිකයෙක් වශයෙන් ඔබ රක්ෂණ නියෝජිතයෙක්ව හඳුනාගත යුත්තේ කොහොමද කියලා. මොකද මේක රක්ෂණයක් ගන්න හැම කෙනෙකුටම වැදගත් වෙන වටිනා දෙයක්. ඔබ ළඟට එන මම හිතන්නේ ඔබ ළඟට රක්ෂණ නියෝජිතයෝ අතේ ඇඟිලි ගන්නට වඩා මේ වෙනකොට ඇවිල්ලා ඇති. නමුත් ඔබ ඒ එන රක්ෂණ නියෝජිතයෝ කී දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තියෙනවද? ඔබට මතක ඇති ඔබට කෝල් 100කට වඩා දුරකථන ඇමතුම් 100කට වඩා සමහර රක්ෂණ නියෝජිතයෝ දීලා ඇති. එතකොට ඇත්තටම ඔබට මේ අවස්ථාව වෙනකොට රක්ෂණය ප්‍රතික්ෂේප කරන්න ඒකම හේතුවක් ඇති. මොකද ඔබ සමහර විට ඔබ පාරිභෝගිකයෙක් වශයෙන් ඔබ කියන වෙලාවට ඒ අපේ රක්ෂණ නියෝජිතයෙක් ඔබ හමුවට එන්නේ නැහැ. එතනින්ම ඔබගේ විශ්වාසය රක්ෂණ සම්බන්ධයෙන් කැඩලා යනවා. සමහරක් වෙලාවට ඔබ ඉල්ලන ප්‍රතිලාභ සම්බන්ධව ඒ රක්ෂණ නියෝජිතයාට වටහා දීමට තරම් දැනුමක් නැහැ. එතකොට ඔබ අහන ප්‍රශ්න වලට ඔහුට උත්තර දෙන්න අවශ්‍ය දේවල් ඔහු තුල නැහැ. සමහර විට ඔබ ළඟට රක්ෂණ නියෝජිතයාගේ first impression එක මේක පළවෙනි දැකීම ඔබට ජුගුසාදන සාගත දනක වෙන්න පුළුවන්. මොකද සමහර විට ඔබ නිවසට ආරාධනය කරන ඔහු සමහර විට සපත්තුවේ මඩත් එක්කම ඔබේ නිවසට ඇතුළු වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් සපත්තු දාගෙන කිසිම ආචාරශීලීත්වයක් නැතුව ඔබ නිවසට පැමිණියා වෙන්න පුළුවන්. ඒතර ඔබට රෙස්පෙක්ට් කරන්න නැතුව ගරු කිරීමක් නැතුව ඔබත් එක්ක කතා කරනවා වෙන්න පුළුවන්. එතනින්ම ඔබට රක්ෂණය සමහර විට පාලා තියෙන්න පුළුවන්. එතකොට සමහර විට ඔබට රක්ෂණය කතා කරන්න ආපු කෙනා ඔබට අවශ්‍ය බෙනිෆිට් ප්‍රතිලාභ දෙන්නේ නැතුව ඔහුට අවශ්‍ය ප්‍රතිලාභ සමහර විට ඔබට දීලා තියෙන්න පුළුවන්. එතනිනුත් ඔබට රක්ෂණය එපා වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට අවශ්‍ය දැනුවත් කිරීම රක්ෂණ නියෝජිතයා ඔබට අවශ්‍ය දැනුවත් කිරීම රක්ෂණ නියෝජිතයා සරින් සරේ ඔබට කරලා නැතුව ඇති. එතනින්ම ඔබට රක්ෂණය එපා වෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබට ලෙඩක් දුකක් කරදරයක් වෙච්ච වෙලාවකදී ඒ රක්ෂණ නියෝජිතයා ඔබ හමුවට ඇවිත් ඔබගේ අවශ්‍යතා පිළිබඳව විමසලා බලලා කතා කරලා ඒව කරලා නොදී ඉන්නත් පුළුවන්. ඒ නිසා ඔබට රක්ෂණය පිළිබඳ කැමැත්තක් නැති වෙන්නත් පුළුවන්. එතකොට මේ වගේ විවිධ හේතු නිසා ඔබ රක්ෂණ නියෝජිතයෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. අනිත් එක තමයි සමහර විට ඔබට යම් කිසි කෙනෙක් කියපු නිසා රක්ෂණයක් ලබා ගත්ත කෙනෙක් ඔබට කියපු නිසා ඔබ රක්ෂණය ප්‍රතික්ෂේප කරා වෙන්නත් පුළුවන්. සමහර විට ඔබට වෙලාවක් නැති නිසා එහෙම රක්ෂණ නියෝජිතයත් එක්ක කතා කරන්න ඔබට වෙලාවක් නැහැ. ඔබ ව්‍යාපාරය වෙනුවෙන් මුළු දවසම ගත කරන කෙනෙක් නිදහස කියන එක ඔබේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිදහස කියන එක නැති නිසා ඔබට රක්ෂණ නියෝජිතයෙක් කතා කරලා මේ සම්බන්ධව ක්‍රියා කරගන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන්. දිගින් දිගටම ඔබට දුරකථන ඇමතුම් ලබා දීම නිසා ඔබට රක්ෂණය සමහර විට එහෙම ප්‍රතික්ෂේප කරලා දාන්න පුළුවන්. එතකොට මේ වගේ විවිධ හේතු නිසා ඔබ රක්ෂණ නියෝජිතයෙක්ව ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔබට මම කිව්වා රක්ෂණ නියෝජිතයෙක් කියලා කියන්නේ ඔබේ හොඳම මිතුරා. මොකද ඇත්තටම රක්ෂණ නියෝජිතයෙක් එන්නේ ඔහුගේ වෘත්තිය කරන්න. ඔහුගේ වෘත්තිය තමයි මේ රක්ෂණයක් කියලා කියන්නේ මොකද්ද? ඔබට රක්ෂණයකින් ඇති වෙන ප්‍රයෝජනය මොකද්ද? ඒ රක්ෂණයක් ඔබ ගත්තොත් ඔබේ ෆැමිලි එකට තියෙන වැදගත්කම මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන එක තමයි රක්ෂණ නියෝජිතයෙකුගේ කාර්යභාරය. ඉතින් ඇත්තටම ඔහු කරන්නේ උතුම් වෘත්තියක්. සමහර විට එම වෘත්තිය සමහරක් වෙලාවට වෛද්‍ය වෘත්තියක් වෙනවා. සමහරක් වෙලාවට නීතිඥ වෘත්තියක් වෙනවා. සමහරක් වෙලාවට ඔහු ඔබේ ළඟම මිතුරා. ඔහු ඔබේ ළඟම සහෝදරයා. ඔහු ඔබේ ළඟම ඥාතියා වෙන්න පුළුවන්. මොකද හේතුව මේ රක්ෂණ නියෝජිතයෙක් ඇත්තටම ඔහුගේ රාජකාරියට එහා ගිය යමක් කරනවා. ඔහුගේ රාජකාරියට එහා ගිය යමක් කරනවා.
ඔබ හිතලා බලන්න ඔබගේ වාහනේ යම් මොහොතක ඇක්සිඩන්ට් එකක් වුණා කියලා හිතලා බලන්න. ඒ මොහොතේම ඔබට සිහිවත් වෙන්නේ මොකද්ද? අපරාධේ මම මගේ වාහනය රක්ෂණය කරලා තිබුණා නම් මට මේකේ අපහසුව ක්ලේම් කරගන්න තිබුණා. ඒ වගේම ඔබට යම්කිසි ඔපරේෂන් එකක් වෙනවා. ශල්‍ය කර්මයක් වෙනවා. මොනවා ලොකු ශල්‍ය කර්මයක්. ඔබගේ ඥාතියෙකුට යම්කිසි ශල්‍ය කර්මයක් කරනවා. ඒ මොහොතේදී ඔබට හිතෙන්නේ මොකද? ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් දෙලින්ම ගිහිල්ලා ආන්නේ මොකද්ද? ඔබ රක්ෂණයක් දාලා නැද්ද කියලා. එතකොට ඔබගේ වාහනය මහමගදී ගිනි ගන්න තත්ත්වයකටපත් වෙනවා. ඒ වෙලාවෙදිත් ඔබ ඔහුගෙන් ගිහිල්ලා ආන්නේ ඔබ රක්ෂණයක් දාලා නැද්ද කියලා. ඔබගේ ව්‍යාපාරය සමහර විට ගින්නට හසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සොරසතුරන් නිසා විනාශ වෙන්න පුළුවන්. ඒ මොහොතේදීත් ඔබගේ මිතුරන් හෝ ඔබගේ සියලුම දෙනා ඇවිල්ලා අහන්නේ මොකද්ද? රක්ෂණයක් දාලා නැද්ද ඔයා කියලා. එතකොට මේ රක්ෂණය කියන එක ඇත්තටම හැම කෙනෙක්ම වැදගත් කියලා දන්නවා. නමුත් ගන්න ගියාම මේක ගැන පැහැදිලි කරන්න ගියාම හුඟක් අය මැලි වෙනවා මේ සම්බන්ධව. මේකට ප්‍රධාන හේතුව තමයි නොදන්නකම. ඔබ කවදාවත් ඔබේ ජීවිතය කරන ලොකුම මෝඩකම තමයි ඔබ රක්ෂණ නියෝජිතයෙක්. ඔබ හමුවට එන ඔබ රක්ෂණ නියෝජිතයෙක් ප්‍රතික්ෂේප කිරීම. ඒ තරම් මෝඩකමක් ඔබ ජීවිතේ මං හිතන්නේ කවදාවත් කරයි කියලා. මොකද මේක ලොකු පසුතැවීමක් වෙන්න පුළුවන් යම් කිසි මොහොතකදී. ඔබ දන්නවද ඔහු ඔබට මොනතරම් වැදගත් දෙයක්ද කියලා දෙන්න එන්නේ කියලා. හිතලා බලන්න. ඔහු එන්නේ ඔබගේ මුදල් ගසා කන්න නෙමෙයි. ඔබගේ මුදල් කළමනාකරණය කරන හැටි කියලා දෙන්න. හිතලා බලන්න අපේ ශාස්ත්‍රවරයෙකු බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා ඔබ ලබා ගන්න ව්‍යාපාරයකින් හෝ ඔබ ලබා ගන්න ආදායම කොටස් 4කට බෙදන්න. ඒ 4කට බෙදලා එයින් 4න් එකක් ඔබේ පරිභෝජනය සඳහා තියාගන්න. 4න් දෙකක් ඔබේ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා තියාගන්න. 4න් එකක් ඔබට හදිසි අවශ්‍යතාවයක් වෙච්ච වෙලාවක ඔබට පිහිටවීම සඳහා ඒක තියාගන්න. එතකොට හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි කියමු ඔබ 4න් එකක් ඉතුරු කරනවා බැංකුවක ගිහිල්ලා. ඔබ හිතලා බලන්න ඔබ බැංකුවේ රුපියල් 10000ක් මාසෙකට ඉතුරු කරනවා. හැබැයි ඔබට මාස 6ක් ගියාට පස්සේ රුපියල් 60000ක් බැංකුවේ ඉතුරු වෙනවා. ඒ අවස්ථාවේදී ඔබට රුපියල් ලක්ෂ 10ක් 15ක් යන ශල්‍ය කර්මයක් කරන්න වෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඔබට උද්‍යලික ගෙවන රෝහලක නැවතිලා ප්‍රතිකාර ගන්න වෙන රෝගයක් හැදෙනවා. එහෙම නැත්නම් ඔබ හදිසි අනතුරක් නිසා මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් ඔබ සදාකාලික එක්තැන් වීමකට භාජනය වෙනවා. මේ අවස්ථාවේදී හිතලා බලන්න ඔබ බැංකුවේ තැන්පත් කරා නම් ඔබට හම්බ වෙන්නේ අර රුපියල් 60000 විතරයි. ඔබේ යැපෙන්නට රුපියල් 60000ක් ලැබෙනවා. ඊට අදාළ සුළු පොලියක් සමග සමහර විට පොලියක් නැති වෙන්න පුළුවන්. එළිය කිවිලි වලට අවශ්‍ය වේදන් ගියාට පස්සේ මේ හිතලා බලන්න මේ මොහොතේදී ඔබේ බිරිඳ, ඔබේ දරුවෝ, ඔබ විවාහක නම් ඔබේ බිරිඳ සහ ඔබේ දරුවෝ, ඔබ විවාහක නොවි සිටින කෙනෙක් නම් ඔබේ දෙමව්පියන් මොනතරම් අසරණ තත්යකට මේ මොහොතේදීපත් වේද කියලා. මේක මනසින් මවන්න. අද මේ මොහොතේ මේ බලන ඔබ ඊයේ කියන දවසේ ඔබේ ජීවිතය යම් කිසි විදියකින් එක්තැන් වුණා නම් එහෙම නැත්නම් ඔබ මරණයටපත් වෙලා හිටියානම් හිතලා බලන්න අදින් පස්සේ ඔබේ දරුවෝ ඉස්කෝලේ යන්නේ කොහොමද? ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? මේ ඔබ හම්බ කරන මුදල උන්ට ලැබෙන්නේ කොහොමද? ඔබ හිතලා බලන්න අදින් පස්සේ ඔබගේ බිරිඳ මොනතරම් මානසික හා කායික වශයෙන් දුක් පීඩා තත්ත්වයකටපත් වේද කියලා. ඒ වගේම ඇය ආර්ථික වශයෙන් මොනතරම් අපහසුතාවයන් වලටපත් වේද කියලා. ඔබ හිතලා බලන්න මේ වගේ මොහොතකදී ඔබගේ සමහර විට ඔබට අර්ධබලතාවයක් වෙන්න පුළුවන්. හදිසියක් අනතුරක් නිසා ඔබ රැකියාව කරගෙන යන ඔබේ අත් දෙක නැති වෙන්න පුළුවන්. ඔබේ කකුල් දෙක නැති වෙන්න පුළුවන්. ඔබේ අත්‍යවශ්‍යම ඇඟිල්ල
පාදයක ඇඟිල්ලක් නැති වෙන්න පුළුවන්. හදිසි ගින්නකට ඔබ පිච්චෙන්න පුළුවන්. එතකොට සදාකාලික ඔබේ දෙපා නැති වෙලා එක්තෙන් වෙන්න පුළුවන් තත්යකටපත් වෙන්න පුළුවන්. මේවා ඇත්තටම අපේ ජීවිතේ සමහර විට වෙන්න පුළුවන් දේවල්. මේ අපි ඇත්තටම ඉන්ෂුරන්ස් එකක් කරන්නේ මිනිස්සෙක් ස්ථිරවම වෙන දෙයක් සහ ස්ථිරවම වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි මහලුවියටපත් වෙනවා, අපි මැරෙනවා. මේක ස්ථිරවම වෙන දෙයක්. අපි ලෙඩ වෙනවා, ඒක ස්ථිර වෙන දෙයක්. හැබැයි ඒ වගේම වෙන්න පුළුවන් සමහර විට. ඒ මොනවද? අපි ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. අපේ කකුලක් කපන්න වෙන්න පුළුවන්. අපේ අතපය කැඩෙන්න පුළුවන්. අපේ ඇස් දෙක පේන්නේ නැති වෙන්න පුළුවන් සමහර විට. ඒතකොට මේ වගේ අසම්භාව්‍ය ක්‍රියාවක් අපේ ජීවිතේට වුණොත්, අසම්භාව්‍ය දෙයක්, අපි හිතන්නේ නැති දෙයක් සිදු වුණොත් ඒ පාඩුව රිකවර් කරගන්න තමයි අපි ඇත්තටම ඉන්ෂුරන්ස් එකක් අපේ ජීවිතේට අත්‍යවශ්‍ය වෙන්නේ, වැදගත් වෙන්නේ. එතකොට අපිට මේ ඉන්ෂුරන්ස් එකක් දාලා අපි ඉන්ෂුරන්ස් සමාගමක එක වාරිකයක් තැන්පත් කළත් ඔබ අර බැංකුවක රුපියල් 10000ක් තැන්පත් කරා වගේ ඉන්ෂුරන්ස් සමාගමක එක වාරිකයක් තැන්පත් කරපු ගමනින්ම ඔබ ලොකු බූදලයකට හිමිකම්කාරයෙක් බවට පත් වෙනවා. ඔබ සියලුම ඔබේ වගකීම් ඉටු කරා වගේ තත්ත්වයකටපත් වෙනවා. මොකද ඔබ රුපියල් 10000ක් තැන්පත් කරත් ඔබට එතනින් ලැබෙන්නේ රුපියල් 10000 නෙමෙයි, සමහර විට ලක්ෂ 50ක කෝටි ගානක ප්‍රතිලාභයක් එවෙලම ඔබ වෙනුවෙන් සමාගම වගකීම දරනවා. ඔබගේ ශල්‍ය කර්ම ප්‍රතිලාභෙ මෙතන තියෙනවා. ඔබ එක්තැන් වුණොත් ඔබට පඩියක් දින මාස්පතා ගෙවන ප්‍රතිලාභය තියෙනවා. ඔබට එක්තැන් වුණොත් ඔබට එකවර ලොකු මුදලක් ලැබෙන ප්‍රතිලාභය තියෙනවා. ඔබේ වාරිකීය සමාගමෙන් ගෙවන ප්‍රතිලාභ තියෙනවා. ඒ වගේම ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙන්නේ වියදම් කරන ප්‍රතිලාභ තියෙනවා. ඔබට මාසිකව පඩියක් ලැබෙන ප්‍රතිලාභ තියෙනවා. විශ්‍රාම වැටුපක් ලැබෙන ප්‍රතිලාභ තියෙනවා. එතකොට හිතලා බලන්න, ඔබ බැංකුවක මුදලක් තැන්පත් කළොත් වගේද රක්ෂණ සමාගමක මුදලක් තැන්පත් කළපුවාම ඔබේ ජීවිතයට ලැබෙන වෙනස හිතලා බලන්න. ඔබ තේරුම් ගන්න ඔබට මේකෙන් කිසිදු අහිමි වීමක් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අපි ආයෝජනය කරන්න පුළුවන් ඉඩම් ගන්න පුළුවන්. අපි අනාගත ආයෝජනය වෙනුවෙන් අපි රත්තරන් බඩු ගන්න පුළුවන්. අපි බැංකුවල සල්ලි දාන්න පුළුවන්. අපිට ෂෙයා මාකට් එකේ ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ අපිට ආයෝජනය කරන්න පුළුවන්. කොටස් අරගෙන ආයෝජනය කරන්න පුළුවන්. අපිට ඉඩම් ගන්න පුළුවන්, ගෙවල් ගන්න පුළුවන්. හැබැයි හැම දෙයකදීම මේ මොහොත යපුඩ ඔබට යම් අනතුරක් කරදරයක් වෙච්ච මොහොතකදී මේ හැම මොහොතකදී මොකද වෙන්නේ? අර ඔබ ලබාගත්ත ඒ වත්කම් ඔබට විකුණන්න වෙනවා. ඔබට යමක් නැති වෙනවා. නමුත් ඔබ රක්ෂණ සමාගමක මුදල තැන්පත් කරනවා කියලා කියන්නෙම ඔබට යමක් නැති වෙන්නේ. ඔබ ලබාගත්ත මුදලට වඩා 100,000 ගුණයක වටිනාකමක් ඔබට ලැබෙනවා. ඔබේ කිසිදු දෙයක් නැති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ප්‍රතිලාභ පමණයි ලැබෙන්නේ. ඔබ ණයකාරයෙක් කරන්නේ රක්ෂණ සමාගමක් කවදාවත්. ඒ නිසා ඔබ ළඟට එන රක්ෂණ නියෝජිතයා තමක ඉතා සුහදව කතා කරන්න. ඔහුට ඇහුම්කන් දෙන්න. ඔහුගෙන් ඕනම ප්‍රශ්නයක් අහන්න. හැබැයි ඔබ රක්ෂණ නියෝජිතයාගෙන් පළමුව දැනගන්න ඔහු රක්ෂණ සමාගමේ විභාගයේ සමත් ඒ කියන්නේ ලයිසන් එකක්. එයාට මේ රක්ෂණය විකුණීම සඳහා අවසරයක් රක්ෂණ මණ්ඩලය විසින් පවර්ලා දීලා තියෙනවද කියලා. ඔහුගේ ඩෙන්ටිටි එක හෝ ඔහුගේ සහතිකයක් තියෙනවා නම් ඒ සම්බන්ධව හොයලා බලලා තමයි ඔහුත් එක්ක කතා කරන්න ඕනේ. ඒ වගේම ඔහු පිළිගත් රක්ෂණ සමාගමකද ඔහුගේ අතීතයේ සියලුම දේවල් හොයලා බලන්න. හොයලා බලලා පිළිගත් රක්ෂණ නියෝජිතයෙක් කතා කරලා ඔබේ ජීවිතේ අදම මේ තියෙන රක්ෂණය කියන දේට තියෙන බය නැති කරගෙන ඔබේ ජීවිතය අදම සුරක්ෂිත කරගන්න බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකේ කොහොමද රක්ෂණයක් ගන්නෙ, කොහොමද හොඳ රක්ෂණයක් තෝරගන්නේ කියලා කතා කරමු. බොහොම ස්තුතියි.